හායි යාළුවනේ. ඔන්න ඉතින් අද මං අරගෙන ආවේ ගෙදරට අමුත් එක්ක ආවහම බය නැතුව හදලා මේසෙට යවන්න පුළුවන් සුපිරිම රෙසිපියක්. ගොඩක් අය කහබත් හදද්දි බත් ඇටේ බැරි වෙනව නේද? හැබැයි බලන්නකෝ මගේ මේ කහබත් එකේ බත් ඇට කොච්චර ලස්සනට එකිනෙකට වෙන් වෙලා තියෙනවද කියලා. ඉතින් කිසිම වැරදීමක් නැතුව හරියටම මේ සුපිරි කහබත් එක ගෙදරදිම හදන්නේ කොහොමද කියලා අද මං ඔයාලට කියලා දෙනවා. එන්නකෝ යන්න මාත් එක්ක මේක හදන්න. බත් එක හදන්න කලින් ඉක්මනටම මේක ලස්සන කරන ලූණු, කජු, කරපිංච ටික අපි බැදගෙනමු යාළුවනේ. පෑන් එකේ තෙල් ටික රත් වීගෙන මෙද්දී මුලින්ම කපාගත්ත ලූණු ගෙඩි දෙකක් දාගන්නවා. අම්මෝ ඒ බැදෙන සද්දේ මේ ටික ලස්සන රන්වන් පාටට ආවහම ඉක්මනටම ලිපෙන් බාගමු. ඊළඟට කජු මේස හැඳි දෙකක් විතර දාගන්නවා. බලන්නකෝ ඒ වගේ පාට. ඒ ටික නියමෙටම බැදුන ගමන් තෙලෙන් අයින් කරගමු. අන්තිමටම කරපිංච ටික දාගමු. කරපිංච නම් වැඩිය ෆ්‍රයි වෙන්න ඕනේ නෑ යාළුවනේ. විනාඩියක් විතර මික්ස් කරලා ඉක්මනට බාගමු. ඔන්න අපේ ගානිෂ් ටික නම් දැන් රෙඩි. අපි යමු ඉක්මනටම කහබත් එක හදන විදිහ බලන්න. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා තෙල් මේස හැඳි 3ක් එකතු කරනවා. තෙල් ටික රත් වුණාම මම හොඳට තලාගත්ත සේර මේ වගේ කෑල්ලක්, ඒ වගේම රම්පේ කරපිංච ස්වල්පයකුත් දාගන්නවා. දැන් පොඩ්ඩක් මේ ටික මික්ස් කරගමු. ඊළඟට මං තලාගත්ත කරදබුංගු 8ක්, ඒ වගේම තලාගත්ත කරාබු නැටිත් 8ක් වගේ එකතු කරනවා. තව කුරුඳු කෑල්ලකුත් දාගමු. දැන් මේ ටික අපි ටෙම්පරාදු කරගන්න ඕනේ. මේ කුළු බඩු ටික තෙලට වැටෙනකොට එන සුවඳ මුළු කුස්සියම පිරීලා යාළුවනේ. ඊළඟට දාගමු පොඩියට කපාගත්ත අමු මිරිස් කරල් දෙකක්, ඒ වගේම පොඩියට කපාගත්ත ලුණු ගෙඩියකුත්. ඔන්න මේක නම් අනිවාර්යෙන්ම එකතු කරගන්න යාළුවනේ. ඒ තමයි වියලි මිදි. ඒ ටික දැම්මහම බත් එකට මාරම රසක් එකතු වෙනවා. දැන් මේ ටික මික්ස් කරගෙන විනාඩි 2ක් විතර අපි ටෙම්පරාදු කරගන්න ඕනේ. මම අද මේ කහබත් එක හදන්නේ බාස්මති හාල් ග්‍රෑම් 500කින්. මේ ටික මම විනාඩි 20ක් විතර පෙඟෙන්න දාලා හොඳට හොදලා පෙරාගෙනයි අරගෙන තියෙන්නේ යාළුවනේ. ඊළඟට හොඳට මේ හාල් ටික කලවම් කරගෙන විනාඩි 1මාරක් 2ක් විතර මේ ටික තෙලේ ටෙම්පරාදු කරගන්න ඕනේ. හාල් ටික තෙලෙන් ලාවට බැදෙද්දි බත් ඇටේ කැඩෙන්නේ නැතුව නියමෙටම සෙට් වෙනවා. දැන් අපේ බත් එකට රස දෙන පොල් කිරි කප් 2මාරක් එකතු කරගන්නවා මේකට මම. දැන් ආයෙත් හොඳට මේ ටික මික්ස් කරගමු. ඊළඟට මම මේකේ ලස්සන පාට ගන්න කහකුඩු මේස හැඳි 3 කාලකුයි, ඒ වගේම රසානුව ලුණු මේස හැන්දකුත් එකතු කරගන්නවා. මේ ටික ආයෙත් හොඳට මික්ස් කරගන්න ඕනේ. බලන්නකෝ දැන් තියෙන පාට. දැන් කිරි ටික ලාවට නටාගෙන එනකොටම මම පියන වහලා ලිපේ ගින්දර ගොඩක්ම අඩු කරලා විනාඩි 12ත් 15ත් අතර කාලයක් මේක හොඳට පිස ගන්නවා. යාළුවනේ මෙතෙන්දී අනිවාර්යයෙන්ම මතක තියාගන්න අපි මේ හදන්නේ බාස්මති නිසා මැදදි පියන ඇරලා හැඳි ගන්න යන්න එපා. එතකොට බත් ඇටේ කැඩෙන්න පුළුවන් හොඳේ. මේ හරියටම විනාඩි 15කට විතර පස්සේ දැන් බත් ඇට කැඩෙන්නේ නැති වෙන්න මික්ස් කරගමු. දැන් නම් අපිට ඕන ගානට මේ බත් ඇට හොඳට තැම්බිලා තියෙන්නේ. හරි, මේ වෙලාවේදී මම ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරාට පස්සේ පියන වහලා තව විනාඩි 10ක් විතර මේක පෑන් එකේ රස්නෙන්ම තියෙන්න අරින්න. එතකොට තමයි බත් ඇටේ නියම ගානට හැදෙන්නේ. මේ හරියටම තව විනාඩි 10කට විතර පස්සේ බලන්නකෝ මගේ බත් ඇට බෙරි වෙන්නෙත් නැතුව හොඳම ගානට එකිනෙකට වෙන් වෙලා තියෙනවා යාළුවනේ. හරි, දැන් තියෙන්නේ අපි අර මුලින්ම ෆ්‍රයි කරගත්ත දේවල් ටික දාලා මේක ලස්සන කරගන්නයි. මුලින්ම ෆ්‍රයි කරගත්ත ලුණු ටික, ඊළඟට කරපිංච ටික, ඒ වගේම අන්තිමට කජු ටිකත් මේ වගේ උඩින් දාගන්නවා. ඔන්න අපි එහෙනම් රසම රස සුවඳ ගහන කහබත් එක හදලා ඉවරයි යාළුවනේ. එහෙනම් ගෙදර විශේෂ අවස්ථාවක් ආවහම මේක අනිවාර්යයෙන්ම හදන්න මේ රෙසිපි එක සේව් කරලා තියාගන්න. මං ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. බයි.